බොරු කියන්න බෑ මා ඔබටම ලොල් කළා ඔබට ආදරේ කළා ඔබ පෙන්වූ ඔබ රුව මගේ සිත හදවත මුසකලා මගේ හිතයි හදවතයි ඔබ ඔබේ අත්ලටගෙන මිරිකලා පොඩි කලා සිහි නැති කොට හිස් පහසට විසිකලා පුදුමාකාරයි ඒවල වෙන්නේ චූටි හැඩේ වෙනසක් වෙනවා ඒක එක හදන උපතාලවල එකම ෆෝනත් චූටි වෙනස්කම් තියෙනවා. ඒතර ගීත ගායනා කිරීම සමග වචන උච්චාරණය කරන තැන් ඔන්න නවත්තන තැන් ඒවයි පොඩි වෙනස්කම් වෙනවා. නමුත් මූලික තනුව හැමම පවතිනවා. මම එහෙම තව ඔය සින්දුවම ඔය ගීතයම 4/4 වර්ගයේ වෙනත් තාල දෙකට පොඩ්ඩක් ගායනා කරලා බලමු කොහොමද නිකන් ඒවල හැටි කියලා. මෙන්න මේක එකක් බලන්නකෝ. ඔන්න බලන්න මේකත් 4/4 තාලයක්. දැන් ඔක අර සින්දුව ගායනා කරන්න පුළුවන්. ඔන්න බලන්න. මලට බමර කුසේ සිතට ඔබ එනවා තිරනසේ හිරුගේ නමුසිනසනවා නදිනාසනවා ඔය එකත් 4/4 එකනේ අර සින්දුව මේ ගායනා කරන්න පුළුවන්. ඒ තනුව මම තවත් එකක්. මේක බලන්න මේක බොහොම සෞම්‍ය තල එකත් 4/4 ඔන්න බලන්න මේක. මලට බමර කුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ දැන් පේනවනේ එකම තනුව මේ තුනේම ගායනා කරන්න පුළුවන්. මොකද ඒ ඉතුරු තාල දෙකත් 4/4 වර්ගයේ තාල. ඉතින් ඒක මතක තියාගන්න ඕනේ අපි 4/4 විතර නෙවෙයි අනිත් ඒවා 6/8 7/8 තවත් තියෙනවා ඒ තාල. ඒ හැම එකක්ම කියන්නේ නිරූපණය කරන්නේ එක තාල ෆැමිලි එකක්. තාලෙන් ෆැමිලි එකක්. ඒකේ අර්ථය එක විදිහ මේ ඔය ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන විදිය පොඩ්ඩක් වෙනස් කරලා එකම අර 4/4 නීතිය යටත් ගොඩක් තාල හදන්න පුළුවන්. ඒක තමයි දැනගන්න ප්‍රධානම හේතුව. ඉතින් අර ගොඩක් වෙලාවට අපි තනුව නිර්මාණය කරාම තනුවට ඕනේ හැඩය ගන්න ඔය විදිහට අපිට පුළුවන් තාල මාරු කරගන්න. ඒ කියන්නේ 4/4 ඒකේ අනුගත වෙලා ඒකේ වෙනස් වෙන්නේ නැතුව මේ නීතිය හඳට යටත්ව අපිට අර ගීතයේ තනුවට අවශ්‍ය කරන විදිය හැඩයක් තියෙනත් අපිට තාලයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක. ඊළඟ ගත්තාම මේ තාලය 4/4 තාලය විශේෂයෙන් වෙස්ටර්න් මියුසික් වලදී ඒ බටහිර ලෝකයේ මේකට පොඩි අනුවර්ත නාමයක් තියෙනවා. ඒක තමයි C ස්ටයිල් කියලා කියනවා. ඒ කියන්නේ C කියන්නේ common style. ඒකට හේතුව ඒ බටහිර සංගීතය නිර්මාණය වෙන ගීත ගත්තොත් 100% වගේම නිර්මාණය වෙන්නේ මෙන්න මේ තාලෙට. උදාහරණයක් විදිහට අපි ගමු අපි කවුරුත් දන්න ඇබා බොනියම් මයිකල් ජැක්සන් ගායකයාගේ ඒ ගීත තවත් දන්න හැමෝගෙම ගීත බැලුවොත් 100% හිට් වෙන්නම හැදිලා තියෙන්නේ බොහොම majority of songs හැදිලා තියෙන්නේ මෙන්න මේ තාලෙට. ඇබා ඇල්බම් එක ගත්තොත් සින්දු 20ක් තියෙනවා සින්දු 20ම තියෙන්නේ මෙන්න මේ තාලෙට නිර්මාණය වෙච්ච තනු. බොනියම් ගත්තත් එහෙමයි. එතකොට අපි කියමුකෝ දැන් අපි දන්න සින්දු බලන්න. හොටෙල් කැලිෆෝනියා එක 4/4. Sacrifice එල්ටන් ජෝන්ස් ගායකයාගේ ඒකත් 4/4. තව මොනවද? ටයිටැනික් සින්දුව 4/4. Seal with a Kiss 4/4. ඉතින් ඔහොම බලුවොත් දන්න ගොඩාක් 4/4 තාලෙට තමයි හැදෙන්නේ. ඒ නිසා ඒකට අනුවර්ත නාමයක් තියෙන වෙස්ටර්න් මියුසික් වලදී common style කියලා කියනවා. ලංකාවෙත් බලපුවාම මේක සෑහෙන පොදු තාලයක්. ගොඩාක් සින්දු ලංකාවෙත් ඒ තාලෙට නිර්මාණය වෙනවා. ඉතින් එතකොට ඒ විශේෂත්ව දෙක